ගරු සභාපතිතුමනි ඊළඟට මම මේ කතා කරන්න බලාපොරොත්තු වෙන විශේෂ දෙයක්. අපි සියලුම දෙනාම දන්නවා මේ රටේ පාස්කු බෝම්බ ප්‍රහාර සිද්ධිය ඉතාම වැදගත් සිද්ධියක්. හදිසි නීතියත් එක්ක ගැට ගහලා තියෙන සිද්ධියක්. මේ බෝම්බ ප්‍රහාරයේ සිද්ධිය ගැන අපි සියලු දෙනාම උනන්දුවෙන් බලාගෙන ඉන්නවා. ඒ වගේම තමයි මේ බෝම්බ ප්‍රහාර සිද්ධිය සාධාරණය වෙන්න ඕනේ. සාධාරණ නඩු විභාගයක් වෙන්න ඕනේ. වින්දිතයන්ට සාධාරණ ඉෂ්ට වෙන්න ඕනේ කියලා අපි සියලු දෙනාම බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේක ඊටාම සංකීර්ණ නඩුවක් කියලා අපි ඔක්කොමලා දන්නවා. ගරු සභාපතිතුමනි දැන් මේ චෝදනා තියෙනවා 23269ක් චෝදනා ගොනු කරලා තියෙනවා මේ සැකකරුවන්ට විරුද්ධව. ඊළඟට සාක්ෂිකරුවන් ඉන්නවා 2190ක් විත්තිකරුවන් ඉන්නවා 24 දෙනෙක්. දැන් මේ නඩුව අහන්න දැන් පටන් අරගෙන තියෙනවා. දැන් අපි ඔක්කොමලා පිළිගන්නවා මහමොලකාරයෙක් ඉන්නවා කියලා. මෙතුමන්ලා විපක්ෂයේ ඉන්නකොටත් කිව්වා මහමොලකාරයෙක් ඉන්නවා. අපිත් කිව්වා මහමොලකාරයෙක් ඉන්නවා. දැන් නඩුවේ තාම මහමොලකාරයා නැහැ. දැන් මහමොලකාරයා නැතුව තමයි දැන් නඩුව අහන්න පටන් අරන් තියෙන්නේ. එතකොට දැන් මේ වගකීම මේ සාධාරණ නඩු විභාගයක් ලබා දෙන එක වගකීම අධිකරණයටත් රජයටත් තියෙනවා. ඒක ව්‍යවස්ථාවෙන් අපි රජයේ බැඳිලා ඉන්නවා සාධාරණ නඩු විභාගයක් ලබා දෙන්න. එහෙනම් වින්දිතයන්ට සාධාරණ වෙන්න ඕන වගේම මේ පිටිපස්සේ ඉන්න ඇත්ත මහමොලකරුවන්ට දඬුවම් ලැබෙන්න ඕනේ. ඔවුන්වත් සොයා ගන්න ඕනේ. නමුත් දැන් අපිට පේනවා සාධාරණ නඩු විභාගයක් වෙනවද කියලා ගරු සභාපතිතුමනි. ඇයි ඒ මම මේම කියන්නේ? දැන් මේ නඩුව හැමදිනාම හැම දවසෙම අහන්න පටන් අරන් තියෙනවා. උදේ 9:00 ඉඳන් හවස 4 වෙනකම්. එතකොට දැන් මේ විභාගයේ කිරීමට තීරණය කරලා තිබෙනවා. දැන් මේකේ මහමොලකරුවන් නැතුව නඩුව අහන්න පටන් අරන් තිබෙනවා. ඇමතිතුමා කිව්වා පොලිසිය බාර ඇමතිතුමා කිව්වා මහමොලකරුවා හඳුනගත්තා කියලා. රවි සෙනවිරත්න මොකද නීති හා සාමය අමාත්‍යංශ ලේකම්තුමා හිටපු අපේ ආණ්ඩුවේ හිටපු DIG මහත්මයා එතුමා කිව්වා මහමොලකරුවා ගැන ලියලා දුන්නා කියලා කොමිසමට. කොහෙන මහමොලකරුවා? එන මහමොලකරුවා අයි අත්අඩංගුවට ගන්නේ නැත්තේ. එහෙමනම් මහමොලකරුවා නැතුව තමයි නඩුව යන්නේ. එහෙමනම් අපිට තියෙනවා පොඩි සැකයක්. ඒ තමයි මේ මහමොලකරුවා අල්ලගන්න බැරි හින්දා අප්‍රේල් 21 වෙනිදාට කලින් මේ නඩුව අවසන් කරන්න හදනවා. ඒ හින්දාද හැමදාම මේ නඩුව අහන්න යන්නේ. හැමදාම නඩුව අහලා අප්‍රේල් 21කට කලින් තීන්දුව දීලා ඒ මහමොලකරුවව යටපත් කරගන්න උවමනාවකින්ද මේ වැඩ කරන්න කියලා සැකයක් මතුවලා තිබෙනවා. ඒ හින්දා ගරු සභාපතිතුමනි මේ හදිස්සියයි. ඇයි මේ තරම් මේ හදිස්සි? දැන් අපි දන්නවා හැමදාම නඩුව අහනකොට ප්‍රායෝගික නැහැ. මොකද සාක්ෂිකාරයෝ 2180ක් තියෙනවා. 23000ක් තියෙනවා චෝදනා. ඒ හින්දා ඒක ප්‍රායෝගික නැහැ කියලා අපි ඔක්කොම දන්නවා. නීතිඥ මහත්වරු දන්නවා ඒක ප්‍රායෝගික නැහැ. මොකද නීතිඥ මහත්වරුන්ට වෙන වෙන නඩු තියෙනවා. ඒගොල්ලෝ අනිත් නඩු වලට යන්න ඕනේ. ඒගොල්ලන්ගේ පෞද්ගලික කටයුතු තියෙනවා. ඒගොල්ලන්ගේ පවුලේ කටයුතු තියෙනවා. ඒ හින්දා හැමදාම මේ නඩුවම ඇවිල්ලා ඒගොල්ලන්ට පෙනී හිටින්න බෑ. ඒ හින්දා ඒගොල්ලෝ කිව්වා උසාවියට සතියකට දවස් 3ක් අහන්න කියලා කිව්වා. උසාවියේ විනිශ්චයකරුවන් කිව්වා නෑ අපිට ඒක දෙන්න බෑ. අපි හැමදාම නඩුව අහනවා කියලා කිව්වා. දැන් එතකොට මේ නීතිඥ මහත්වරු ටික ඔක්කොම ඉල්ලා අස්සලා තියෙනවා. කවුද මේ නීතිඥ මහත්වරු? ජ්‍යෙෂ්ඨ නීතිඥවරු. කේ.එස්. රත්නවේල්, ගස්සාලි හුසේන්, රුෂ්ටි හබීබ්, නිරංජ සිරිවර්ධන කියන ජ්‍යෙෂ්ඨ නීතිඥ මහත්වරු මේ නඩුවෙන් අයින් වුණා. මොකද අපිට හැමදාම මේල පෙනී හිටින්න බෑයි කියලා. එතකොට එහෙමනම් අපිට පේනවා ගරු සභාපතිතුමනි මේ සංකීර්ණ නඩුව සාක්ෂිකරුවන් 2190ක් ඉන්න එක දිනපතා අහලා කොහමද මේ සංකීර්ණ නඩුවට උත්තර බඳින්නේ? කාලයක් ඕන වෙනවා. නීතිඥවරුන්ට සාක්ෂි ආඥාපනත කියවන්න ඕනේ. අපරාධ නඩු විග්‍රහ සංග්‍රහය කියවන්න ඕනේ. ඒ වගේම දත් එකතු කරන්න ඕනේ, කරුණු එකතු කරන්න ඕනේ. ඒ හැම දෙයක්ම හැමදාම නඩු ඇව්වම කරන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ. ඒ හින්දා තමයි නීතිඥ මහත්වරු අයින් වුණා. අපි දන්නවා ව්‍යවස්ථාවේ 13 වගන්ති යටතේ සාධාරණ නඩු විභාගයක් ලබා ගැනීමට අයිතිය තිබෙනවා. නමුත් අද වෙනකොට ඒ අයිතිය පැහැරගෙන තිබෙනවා. ඒ වගේම තමයි 1978 අංක දිගදරන අධිකරණ සංවිධාන පනතේ 40 වෙනි වගන්තිය සාධික කරලා තියෙනවා නීතිඥ නියෝජනය ලබා ගන්න. Taman කැමති නීතිඥවරයා ලබා ගන්න අයිතිය තියෙනවා. එතකොට අද මේ තීන්දුව නිසා Taman කැමති නීතිඥ ලබා ගන්න අද බැරි වෙලා තිබෙනවා. එතකොට දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මේ ලෝයස්ලා ඔවුන් කියන උසාවියට හැමදාම එන්න බෑ කියලා. එතකොට සාධාරණ නඩු විභාගයක් සඳහා වූ ඒ නිමිත්ත අද වෙනකොට අහිමි කරලා තියෙනවා. ඒ හින්දා ගරු සභාපතිතුමනි අපි දන්නවා උසාවියේ සාමාන්‍යයෙන් ලෝයස්ලාගේ නීතිඥවරුන්ගේ පහසු ක්‍රියාපටිපාටියක් තියෙනවා. විනිශ්චයකාරවරුෙක් නඩුවේ දිනයක් දෙනකොට ඒ විනිශ්චයකාරතුමා අහනවා නීතිඥ මහත්තයාගේ මේ මෙදාට නඩුව දැම්මට කමක් නැද්ද කියලා. එහෙම එකඟතාවයකින් තමයි උසාවි ඉදිරියට යන්නේ. එහෙම ක්‍රියාපටිපාටියක් තියෙනවා. එතකොට මේ සියලු ක්‍රියාපටිපාටි අද වෙනකොට බිඳ හෙලලා තියෙනවා. ඒතකොට අපිට අහන්න වෙන්නේ මේ නඩුව අහන්නේ කැලෑ උසාවියකද?
කියලා අපිට අහන්න වෙනවා. ඊළඟට සාක්ෂිකරුවන්ගෙන් ප්‍රශ්න කරන්න සූදානම් වෙන්න ඕනේ. එතකොට ඒවා ගැන යම් කාලයක් අවශ්‍ය වෙනවා ඒව කරන්න ගරු සභාපතිතුමනි. නමුත් අපිට පේනවා කාගේ හරි ඕමනාවකට මේ නඩුව ඉක්මනින් අහලා තීන්දුව දීලා මාමොලකරුවා බේරා ගැනීමේ ප්‍රොජෙක්ට් එකක්ද කියන සැකේ දැන් මතුවලා තිබෙනවා. ඒ වගේම ඊළඟට යුක්තිය ඉෂ්ට කිරීමට ගරු සභාපතිතුමනි යුක්තිය කියලා කියන්නේ යුක්තිය ඉෂ්ට කිරීමට පමණක් නෙවෙයි යුක්තිය ඉෂ්ට වෙනවා කියන එක පේන්න ඕනේ. යුක්තිය ඉෂ්ට වෙනවායි කියලා කියන පේන්න ඕනේ. නමුත් අපි දන්නා මේ නඩුව අහන්නේ අලුත්කඩේ උසාවිය නෙමෙයි. මේ අහන්නේ ඇමති කෙනෙක්ගේ ගෙදර බුලස් රෝඩ් එකේ. එතකොට ඒකේ දොරවල් වහලා නෑදෑයන්ට යන්න නොදී මාධ්‍යකරුවන්ට යන්න නොදී කාටවත් එතනට යන්න නොදී එහෙම කොහොමද උසාවි? එහෙම නඩුව අහන්න පුළුවන්ද? මාධ්‍යකරුවන්ට යන්න දෙන්නේ නැහැ. නෑදෑයන්ට යන්න දෙන්නේ නැහැ. දොරවල් ඔක්කොම වහලා පිටස්තරයන් කාටවත් ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. ඒකට අපි දන්නවා මූලිකම සිද්ධාන්තය තමයි විවෘත අධිකරණයේදී තමයි නීතියේ සිද්ධාන්තය ආරක්ෂා වෙන්නේ. වාගෙන කොහොමද ආරක්ෂා වෙන්නේ? අපි ඔක්කොම අහලා තියෙන දේ තමයි විවෘත අධිකරණයේදී නඩුව අහන්න ඕනේ. ඒ වගේම පාස්කු බෝම්බ ප්‍රහාරයේ නඩුව අපි සියලු දෙනාටම වැදගත් නඩුවක්. මේ වගේ නඩුවක් කාමර වහලා උසාවි වහලා අහන්න පුළුවන්ද? හරිනම් මේ නඩුව රූපවාහිනියේ සජීව දෙන්න ඕනේ. මොකද මේ රටේ මිනිස්සු ඔක්කොම දැනගන්න ඕනේ මේ නඩුවේ තියෙන කරුණු. මේ රටේ වහං කරගත්ත කරුණු. ඒවා හෙළිදරව් වෙනකොට මේ රටේ ජනතාව දැනුවත් වෙන්න ඕනේ. නමුත් අපිට පේනවා එහෙම තත්ත්වයක් අද උදා වෙලා නැහැ. මේක ඇයි හංගන්නේ? මේක හංගලා අහන්නේ ඇයි? කාගේ ඕමනාටද මේක හංගන්නේ කියලා ප්‍රශ්නේ මතුවලා තියෙනවා ගරු සභාපතිතුමනි. ඒ වගේම තමයි දැන් මේ කලින් නඩු තිබුණා. චන්ද්‍රිකා ඝාතන නඩු, දළදා මාලිගාවට බෝම්බ ගහපු නඩු, මහ බැංකුවට බෝම්බ ගහපු නඩුව, උඩතල වින්න ඝාතන නඩුව, ඒ සියලු නඩු මේම හදිසිය ඇහුවේ නැහැ. කාලයක් දුන්නා. ඊළඟට සරත් අඹේපිටිය නඩුව, කෑගල්ලේ බුදු පිළිමයට ප්‍රහාර එල්ල කරපු නඩුව, ක්‍රිෂාන්ත කුමාරස්වාමි නඩුව, ඒ නඩු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඇහුවේ. කාලයක් දුන්නා ඒ නඩුව අහන්න. කාලයක් ගිහලා තමයි නඩුව අහගෙන ගියේ. මේම එක හැමදාම ඇහුවේ නැහැ. එහෙමනම් ඇයි මේ නඩුවට විතරක් එච්චර උනන්දු වෙන්නේ හැමදාම අහලා ඉක්මනට මේ තීන්දුව දෙන්නේ? ඒක තමයි තියෙන සැකේ සභාපතිතුමනි. ඊළඟට ගරු සභාපතිතුමනි අපි දන්නවා ඔබතුමාලාගේ කාලේ දැන් අපි දන්නවා මේ දැන් විනිශ්චය මඩුල්ල දැන්වීමක් දාලා තියෙනවා ගරු සභාපතිතුමනි. මොකද ඒගොල්ලෝ දාලා තියෙන්නේ මේ විනිශ්චයකරුවන් අස්තුනා කියලා මහාධිකරණේ මේ විනිශ්චයකරුවන් දැන්වීමක් දාලා තියෙනවා. මොකද ඒගොල්ලෝ කියන්නේ? ඒගොල්ලෝ කියන ජූනියර් ඇටර්නිස්ලාට ඇවිල්ලා මේ නඩුවට පෙනී හිටින්න කියලා. මේ පාස්කු බෝම්බ ප්‍රහාරය වගේ නඩුවක් මේ ජූනියර් ඇටර්නිස්ලාට පුරුදු වෙන්න ආහන නඩුවක්ද මේක? මේ දාලා තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් එක මම මේක හැන්ඩ්සාට් කරනවා. මොකද්ද මේ කරන වීලුව? ජූනියර් ඇටර්නිස්ලාට පුළුවන්ද මේ පාස්කු බෝම්බ ප්‍රහාරය වගේ නඩුවකට ඇවිල්ලා පෙනී හිටින්න? මොකද්ද මේ කරන වීලුව? ඒතර කොහොම රටේ අධිකරණයේ ස්වාධීනත්වය? කොයිද මේ නඩුවක් සාධාරණව අහනවයි කියලා ඉෂ්ට වෙන හැඟීමකෝ? ඒ කිසි දෙයක් අද වෙනකොට අහිමි කරලා තියෙනවා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමි දන්නවා අපි දන්නවා විශේෂයෙන්ම මේ නඩුව මැනිපුලේට් කරා. එදා නීතිපති දෙපාර්තමේන්තුවට ගිහිලා ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩු කාලේ හිටපු අය නීතිපති දෙපාර්තමේන්තුවට ගිහිලා ඒගොල්ලන්ට අවශ්‍ය සැකකාරයෝ ටික ඒගොල්ලෝ මැනිපුලේට් කරලා දැම්ම සැකකාරයෝ ටික. සාක්ෂිකාරයෝ ටික මැනිපුලේට් කරා. දැන් තවම රෝහන් ගුණරත්න පළවෙනි සාක්ෂිකාරයා. දැන් තමුන්නාන්සලාගේ ආණ්ඩුව ඇවිල්ලා තියෙන්නේ. රෝහන් ගුණරත්නටයි මේ නඩුවටයි තියෙන සම්බන්ධය මොකක්ද? කිසිම සම්බන්ධයක් නැහැ. එයා ගෝඨාභය ගෙනාව එයාව මේ නඩුවේ පළවෙනි සාක්ෂිකාරයා හැටියට. සලේ දෙවෙනි සාක්ෂිකාරයා. තමුන්නාන්සලා විශ්වාස කරපු තමුන්නාන්සලාගේ දැන් ඔය ඉන්න CID එකේ අය කිව්වා මාමලකාරයා සලේ කියලා. සලේ දෙවෙනි සාක්ෂිකාරයා. ඇයි එහෙම වෙනස් කරන්නේ නැත්තේ? ඇයි ඒව මැනිපුලේට් කරපු ඒවම නැවත ගෙනියන්නේ? දැන් මේ මැනිපුලේට් කරා. කවුද මැනිපුලේට් කරේ? ඒජී දෙපාර්තමේන්තුවේ එදා ගෝඨාගේ කාලේ සලේ ගිහිලා මැනිපුලේට් කරා. ඒ මැනිපුලේට් කරපු සාක්ෂිකරුවන්ගේ ලැයිස්තුව තමයි දැන් මේ ආණ්ඩුවත් ඇවිල්ලා නඩුව අහන්න යන්නේ. රෝහන් ගුණරත්න පළවෙනි සාක්ෂිකාරයා. කිසිම සම්බන්ධයක් නැහැ පාස්කු බෝම්බ ප්‍රහාරය. සල්ලි වලට ලියන මිනිස්සෙක්. වැරදියට ලියලා එදා කොහෙද කැනඩාවේ ඩොලර් 50000ක දඩයක් ගැව්වා යාට. බොරු කිව්වයි කියලා. එහෙම කෙනෙක්ව පළවෙනි සාක්ෂිකාරයා කරලා තියෙනවා. ඒ හින්දා ගරු සභාපතිතුමනි දැන් අපිට තියෙන සැකේ තමයි ඇයි මේක වහන්න හදන්නේ? මේ වහන්නේ කාගේ ඔබතුමාගේ කාලේ තව විනාඩි 2යි ගරු මන්ත්‍රීතුමනි. අවසන් කරන්න. ඒ හින්දා ගරු සභාපතිතුමනි දැන් මේ මහා මොලකාරයකෝ දැන් අපි අහනවා මහා මොලකාරයකෝ දැන් මහා මොලකාරයා හඳුනාගත්තා කියලා කිව්වා. කොහේ මහා මොලකාරයා? රවි සෙනවිරත්න මැතිතුමා අද ලේකම්තුමා එයා ලියලා දුන්නා.
එයා ලියලා දුන්නා පාස්කු කොමිසමට මෙයා තමයි මහමොලකරු කියලා. එන රවී දන්නවා මහමොලකරු. ඇයි රවී නිශ්ශබ්ද? ඇයි රවී සෙනවිරත්න මැතිතුමනි ඔබතුමා නිශ්ශබ්ද? ඔබතුමා අපිත් එක්ක කියපු හොඟක් දේවල් තියෙනවා. විපක්ෂයේ ඉන්නකොට. එදා ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩු කාලේ එතුමාට අසාධාරණ කරනකොට සජබේ සමගි ජන බලවේගය අපි තමයි මේ පාර්ලිමේන්තුවේ කතා කළේ. කවුද කතා කළේ? හන්ර කුමාර කතා කළාද? හන්ර කුමාර කතා කළේ නැහැ. හන්ර කුමාර කතා කරේ නැත්තේ එතකොට පොලිස් ඇමති ටිරාන් අලස්. එයාට බැරි වුණා ටිරාන් අලස්ට විරුද්ධව කතා කරන්න. ඒ හින්දා එයා නිශ්ශබ්දව හිටියා. එයාගේ හොඳම ව්‍යාපාරික පාර්ට්නර් එයා කතා කරේ නැහැ. අපි කතා කරා. එදා රවී අද සද්ද කටවාගෙන ඉන්නවා. අපි කියනවා රවී සේනාරත්න මැතිතුමාට ඔබතුමා දන්නවා මහමොලකරු. ඇයි මහමොලකරු අත්අඩංගුවට ගන්න ප්‍රමාද? ඇයි මහමොලකරු ගන්නේ නැත්තේ? ඇයි මහමොලකරු නැතුව මේ නඩුව ගෙනියන්න ඉක්මන් වෙන්නේ? ඇයි මේ නඩුවට ඉක්මන් තීන්දුව ලබා දීලා අර කැලෑ උසාවියක වගේ නඩුව අහලා ඉක්මනට මේ තීන්දුව ලබා දීලා ඔබතුමාලා බලාපොරොත්තු වෙන්නේ මේ මහමොලකරුවා නැතුව මේක යටපත් කරන්න අර ජනාධිපතිතුමා කියන වැලිතලාවේ යට ගහන කතාව. ඒ හින්දා ජනාධිපතිතුමාගෙන් අපි අහනවා ජනාධිපතිතුමනි ඔබතුමා දිගින් දිගට මේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහමොලකරුවන්ව යට ගහන්න දෙන්නේ නැහැ කියලා කිව්වා. වැලිතලාවේ යට ගහන්න දෙන්නේ නැහැ කියලා කිව්වා. නමුත් අපිට පේනවා අද වෙනකොට ඔබතුමාගේ ආණ්ඩුව යටතේ මේ නඩු විභාගවල පටන් අරන් තියෙනවා. මහමොලකරු අත්අඩංගුවට ගත්තේ නැහැ. අවශ්‍ය පුද්ගලයා අත්අඩංගුවට ගත්තේ නැහැ. අද ඒගොල්ලෝ නිදහසේ ඉන්න හොඳට මතක තියාගන්න. තවම ඔය ඩීප් ස්ටේට් කියන එක තවම වැඩ කරනවා ගරු සභාපතිතුමනි හොඳට මතක තියාගන්න. මේ කතා කරන අපේ ජීවිතවලට අනතුරු වෙන්න පුළුවන්. අපේ ජීවිතවලටත් මේකේ අනුකූලදායක තත්ත්වයක් තියෙනවා. අපි මේ කතා කරන්නේ විහිළු නෙමෙයි. ඔබතුමායි කාලය අවසానයි කරුමන්තුමනි. මේ රටේ ජනතාවට සාධාරණත්වය ඉෂ්ට වෙන්න ඕනේ කියලා. මේ රටේ ජනතාවට යුක්තිය ඉෂ්ට වෙන්න ඕනේ කියලා. ඒ යුක්තිය සාධාරණ ඉෂ්ට වෙන්න ඕනේ ඉඳ තමයි අපිත් නිර්භීතව ඇවිල්ලා මේ පාර්ලිමේන්තුව ඇතුලේ මේ තරම් ප්‍රශ්න තියෙද්දි අපි පෙනී හිටින්නේ. එහෙනම් අපි ආණ්ඩුවට ඉල්ලනවා. අද පාර්ලිමේන්තුවේ 159ක් ඉන්නවා. ඒ 159 ඉන්න ආණ්ඩුවෙන් අපි ඉල්ලා සිටිනවා. ඒකින්ද මාමොලකරුවව වහාම මේ නඩුවට ඉදිරිපත් කරලා සාධාරණ නඩු විභාගයක් විවෘත අධිකරණය ඇසීමට අවශ්‍ය පරිසරය ලබා දෙන්න කියමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා. බොහොම ස්තුතියි. Order please.